ගත් එක්ක කුකුල් කූඩුවේ. සරා එන්නේ නැහැ කුකුල් කූඩුවට අතපය දාන්න. හැදිලිනේ. හැබැයි පුතෝ කුකුලටත් බෑ කුකුල් කූඩුවේ ඉඳලා සරාගේ වාඩියට හොට දාන්න. ඒව දාන්නේ නැහැ. මොකද මේ දෙකේ මචං පිට නැහැ. මචංුත් නැහැ පිටුත් නැහැ. හරිද? පැහැදිලිනේ. දැන් මේ කියපු එකක් හරි අනිත් පැත්තට කරලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? රිටර්න් එක එන්නේ එකට දෙක බැගේ. එකට දෙක ලියපන්. මෙහෙමයි. මට නම් අර පන්තිරෙඩට අල්ලන්න නැතර තට්ටේ ආවා. ඒකත් මටත් නම් ඌ අල්ලන්නේ නැහැ තමයි. ඔය තට්ටියෝ පට්ට කට්ටයිලුනේ. ඒක හරි. ඒකට මාත් දන්නවා. තට්ටියෝ මොකද්ද කිව්වේ? නෑ මං කියන්නේ තට්ටියෝ ඉන්නේ උන් පට්ට කට්ටයිලු. ගණතෝගේ දට්ටික බඩ දැන්න බලාගනි. තට්ටියෝ කට්ටයි. දැන් එතකොට උඹට මාව මොකෙක් වගේද පේන්නේ? අප්පටුඩු තට්ටේනේ. සෝරි මුදලාලි. නිකන් අමතක වෙලා කියුනේ. ඇමති කෙනෙක් മന്ത്രി කෙනෙක් පගාව ගත්තා කියලා කවද්ද හිරිය දාලා තියෙන්නේ? කවදාවත් නැහැ. ඔක්කොම එකයි බොරුව කරන්නේ. දවල්ට මුම් මොකද කරන්නේ? අරු හොරා, මූ හොරා, මූ හොරා, අරු හොරා කියලා කෑ ගහනවා. රැට කට්ටියම එකතු වෙලා පාටි දානවා. අන්න එතනයි මුදලාලි අපි තේරුම් කරගත්තේ නැත්තේ. ගමේ උන් පක්ෂ වලට බෙදිලා ගහ මරා ගන්නකොට, ගෙවල් ගිනි තියා ගන්නකොට උන්ගේ පාටි නැගලා යනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මුදලාලි. විරුද්ධ පැත්තේ ඉන්නකම් කම්බ හොරා වෙලා හිටපු එක තමන්ගේ පැත්තට පැන්නාම විනාඩි 5න් හොඳ වෙනවා. එතකොට තමන්ගේ පැත්තේ එකෙක් විරුද්ධ පැත්තට පැන්නාම ඌ ඊට පස්සේ කම්බ හොරෙක් වෙනවා. ලොකුම විහිළුව ඒක නෙමෙයි. මේවා අපි විශ්වාස කරන එක. තමසේ දැන්වත් ඔය තේක බීලා ඉවරද? මේක නිකන් පෙරහැරක් නෙමෙයි. රයිට්? මේක යනවා හොරෙක්. හොරෙක් යනවා පෙරහැරේ. බලන්න ඔක මේ දැන් කාලේ කතාවක් නෙවෙයි නේද? නෑ නේද? ඒක කිං කාලේ කතාවක් නේ. රජ කාලේ කතාවක් නේ. රයිට්. ඊට පස්සේ මේ හොරා ගෙනියන්නේ කොහාටද කියලා ඔයගලන්ට ගෙස් කරන්න පුළුවන්ද? හොරා කොහෙටද ගෙනියන්නේ? හොරෙක් ඉතින් ගෙනියනවා නම් පෙරහැරක එක්ක මුල්ගල් තැබිල්ලක් එහෙම නැත්නම් ඉතින් විවෘත කිරීමක්. මොංගල් දංක? අනේ මේ හරි මේ හොරාව ගෙනියන්නේ මරන්න. රයිට්? ගලක් උඩකට එක්කගෙන ගිහිල්ලා ගලෙන් පල්ලෙහාට තල්ලු කරලා දාලා ඒ හොරාව මරන්න. මරන්න මොකටද ඔය